Masih Somadari saudara sudah mulai namaskar. Buddhang saranang gacchami, Dhammang saranang gacchami, Sanghang saranang gacchami, Dutiyampi Buddhang saranang gacchami, Dutiyampi Dhammang saranang gacchami, Dutiyampi Sanghang saranang gacchami, Tatiyampi Buddhang saranang gacchami, Tatiyampi Dhammang saranang gacchami, Tatiyampi Sanghang saranang gacchami. Pāṇātiපාṭā vīramani sikkhapadang samadhiyāmi. Adinādāna vīramani sikkhapadang samadhiyāmi. Āmesu miccācārā vīramani sikkhapadang samadhiyāmi. Musāvādā vīramani sikkhapadang samadhiyāmi. Surāmeraya majjapamādāṭṭhāna vīramani sikkhapadang samadhiyāmi. Appamādena sampādētu. Samantā cakkavālesu atrā gacchantु devatā. Saddhammang munirājassa sunantu sagga mokkhaḍaṃ. Dhammasavana kālo ayam bhadantā. Dhammasavana kālo ayam bhadantā. Dhammasavana kālo ayam bhadantā. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Akhinang nagaram katam mansalohita lepanam yatta jaraca maccuca mano makkoca ohitoti. Sedawangga Saddharma Swarnabilasī පින්වත්නි, අද පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට උසම් පොය වෙසක් පොය වගේ උතුම් දවසක්. ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුණේ වගේම සර්වඥතාඥානය අවබෝධ කරගෙන මහා පරිනිර්වාණයට පත් වූ දිනේ වෙසක් පොය. එනිසා ඒ දිනේ ලෝකයාටම බෞද්ධ ලෝකයාටම උතුම් දිනයක්. ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට උසම් පොය වැදගත් වන්නේ ඔබ දන්නවා ඒ උත්තම ධර්මයේ සත්පුරුෂ ධර්මය ලංකාවට හඳුන්වා දුන් දිනය. ඒ දිනය මේ දවසේ බෝධනේ කාමිස පූජා ප්‍රතිපත්ති පූජා මගින් බුදුන් පුදමින් තමාගේ ජීවිතය සීල භාවනාවන්හි යොදවමින් ක්‍රියා කරනවා. මේ දවසේ මේ නිවසේ කරන්නට උවමනා කරන යුතුකමක් පින්කමක් වශයෙන් ධර්මයෙන් සංග්‍රහ කිරීමට ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව සිදු කරන්නට අශෝක ඒකනායක මහත්මයාණන් ප්‍රධාන දරුවන් තිදෙන පවුල් එකතුම ඥාතීන් සම්ප්‍රදායට අනුව අපේ සංස්කෘතියට අනුව සිදු කරන පින්කමේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව සිදු කරන දවස මේ දින කිහිපයකට පෙර ආතුව පරලෝසුපත් වුණු දීප්ති නයනේ මහත්මගේ ගුණ සීකරන්නට එතුමියට පින් දෙන්නට අද වෙන් කරගත් දවස උසම් පොය දවසේ බෞද්ධයන් වශයෙන් අපි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අපේ ජීවිතය තුළින් කවදා හෝ හරියාකාරයෙන් දකින්නට අවශ්‍ය කරන වටපිටාවක් මේ ජීවිතයේ ආශ්‍රයෙන් සාදා ගැනීම අපේ පිළිවෙල. ඒ අනුව තමයි මේ අවුරුදු දහස් ගණනාවක තිස්සේ සිට මහා සංස්කෘතියක් යටතේ මහා සම්ප්‍රදායක් වශයෙන් මේ බුදුදහම මේ රටේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වටපිටාව අති මුතුරු මිත්තාන් විසින් සාදා ගනු ලැබුවේ. ඒ උත්තම වූ ධර්මය ජීවිතය තුළින් දකිනවා කියන එක සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයක් ගත කරන්නා වූ ඇත්තන්ට එකක් අසීරු කටයුත්තක්සේ දැනුණත් ඒක කළ හැකි දෙයක්. ඒ කරන්නට පුළුවන්කම තිබෙන්නේ මේ පංචස්කන්ධයේ දන්නා රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පංචස්කන්ධය හා සම්බන්ධව පවතින විඥානස්කන්ධය හා සම්බන්ධව මේ ජීවිතයේ යථා ස්වභාවය හරියාකාරයෙන් අපිට දකින්නට ඒ තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගැනීම සඳහා අපි ඒ උත්තම ධර්මයට සිතට එන්නට සලසන්නට නැත්නම් දහම තුළ ජීවත් වන ජීවිතයක් බවට පත් කරන්නට වටපිටාව ගොඩනගන්නට ඕන.
අන්නේ වටපිටාව ගොඩනැගීම තමයි සාමාන්‍යයෙන් මේ වර්තමාන කාල සීමාව තුළ බෞද්ධ ජීවිතයක් තුළින් සිද්ධ කරන්නේ. අද මේ සිදු කරන 7 දවස් පින්කම උවද ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ වෙතට ගමන් කරන්නට උවමනා කරන ප්‍රවේශ මාර්ගයේ සැකසීමයි කිව්වොත් ඉතාම නිවැරදි. කෙනෙක් මිය ගියාට පස්සේ අපගේ මතකයේ පමණයි ඒ නාමයේ පවතින. ඒ රූපස්කන්ධය අපාතර දකින්න නැහැ අපි පින්තූරෙන් දැක්කොත් මිසක්. ඒ රූපස්කන්ධය දැන් අලු ගොඩක් බවට පත් වෙලා තිබෙන්නේ. මෙතේ ස්වභාවය ජීවත් වන මේ කෙටි කාලය තුළදී දකින්න යන මේ ධහම සාමාන්‍ය අපේ ජීවිතයකට තරම්ම ලං වෙලා නැහැ. එලෙසින් දකින්නට පුළුවන් ස්වභාවයකට අපි අපේ ජීවිතය පත් කර ගැනීම සඳහායි දහමට ආවේනික වූ සංස්කෘතියක් අපි ගොඩනගාලා තියෙන්නේ. ඒ දහම තුළ පළවෙනි ලක්ෂණය වන්නේ ගුණවත්කම. ගුණවත්කම හඳුනා ගැනීම. මේ ලෝකයේ දරුවෙක් ගුණවත්කම හඳුනාගන්නේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. අම්මා තුලින් සහ තාත්තා තුලින් තමයි ගුණවත්කම හඳුනාගන්නේ. පින්වත් අපි කවුරුත් මේ ලෝකයේ ඇවිදගෙන යන අය. මේ සංසාරේ අපි එක ආත්ම පහු කරගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මෙතනින් අපි කර්මානුරූප අපි ඊළඟ අවස්ථාව ගොඩනගා ගන්නවා. මේක තමයි ජීවිතයේ ස්වභාවය. මේ බඳු ලෝකයක සැරිසරන්නා වූ අපහට අවසානයේ පිටවන්නේ එකම එක දෙයයි. ඒ කවරක්ද? කම්ම සපෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධෝ කම්ම පටිසරණෝ. තමා විසින් සිදු කරගත් කර්මය ඒ තමයි තමාගේ දේවන්නේ. තමාගේ දායාදේ වන්නේ. තමාගේ පිළිටවන්නේ. තමාගේ උත්පත්තිය වන්නේ ඒ කර්මය. මෙන්න මේ ස්වභාවය අපි ජීවත් වන කාලය තුලදී තේරුම් ගැනීම සඳහා සමහර වෙලාවට මේ කාමාවචර ලෝකේ ජීවත් වන අපහට එකපාරටම අස්කන්නාසාදී ඉන්ද්‍රියන් යෙදවීම තුළින් දකින්නට බෑ. සත්‍ය වශයෙන්ම බෑ. අපේ ඇසෙන් දකින ලෝකේ එකක්. අපි කනෙන් ඒ වගේම නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ ඉදරන් මගින් තමයි අපි ලෝකය දකින්නේ. අපි මේ පහම නැති වුණොත් මේ ලෝකයක් කියන එකක් අපිට නෑ. උත්පත්තියෙන්ම අන්ධ වූ පුද්ගලයා ඒ ලෝකයේ දකින්නේ. උත්පත්තියෙන්ම බිහිරි වූ පුද්ගලයා ඒ ලෝකයේ දකින්නේ. මේ ස්වභාවය පින්වත්නි මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට දකින්න කියන්නේ බුදුදහම කියලා කියන්නේ ජීවන දර්ශනය. ජීවිතේ දකින්න. ජීවිතයේ ඇත්ත ස්වභාවය දකින්න. මේකට පැලස්තර ගහලා මේක වර්ණවත් කරලා උපමට්ටම් කරලා බැලුවට පේන්නේ. ඒක ඇත්ත ස්වභාවය දකින්න තමයි පින්වත්නි මිනිසාට බුද්ධිය කියන එකක් ස්වභාවයෙන්ම ලබා දී තියෙන්නේ. මේ ලෝකයේ තුල ජීවත් වෙන සත්වයන් අතර ඇහැට පේන සත්වයෝ ඉන්නවා, ඇහැට නොපෙනෙන සත්වයෝ ඉන්නවා.
මේ එකද සත්වයකටවත් දියුණු කළ හැකි මනසක් බුද්ධියක් නැහැ. යමක් පුරුදු කිරීම තුළින් ඒ පවත්වාගෙන යාම පමණයි. ඊට වඩා දෙයක් නැහැ. මිනිසා තමයි සිතා කල්පනා කරලා බුද්ධිය පාවිච්චි කරලා වැඩ කරන්නේ. එසේනම් මිනිසාට ආйти සුවිශේෂී ස්වභාවය බුද්ධිය නම් අපි බුද්ධියෙන් වැඩ ගන්න ඕනේ. අස්කන්නාසාදී ඉන්ද්‍රියන් සමස්ත සත්ව ප්‍රජාවටම ආйти දෙයක්. මා ඇසින් දකින ලෝකයට වඩා අපගේ නිවෙස්වල ඇති කරන්නා වූ සත්තු අපිට වඩා පරාශයක් මේ විශ්වය තුල මේ අවකාශය තුල දකින්න. අපේ කනට ඇහෙන්නේ නැති විශාල ශබ්ද තරංග ඔවුන්ගේ කනින් ශබ්ද වශයෙන් දකින්න. අහනවා. මේ වගේ තමයි නාසය. අපි යම් කිසි ආග්‍රහණයක් කරනවා නමුත් ඔවුන්ගේ නාසයට දැනෙන ඒ ඉව පුදුමාකාරයි. හිතා ගන්න බැහැ. පින්වත්නි ඒ විදිහට දැන් අපි යමක් යම් කිසි රසයක් විඳ ගන්න ඕන නම් අපේ දිවට දිවෙන් තමයි ගන්න. නමුත් පුංචි කූඹියාට පුළුවන්කම තිබෙනවා ඊට වඩා අපට වඩා තීව්‍ර වූ ආග්‍රහණයක් ඔහුට තියෙනවා. එසේනම් ඉන්ද්‍රිය පද්ධතිය තුලින් අපි ඊටම පල්ලෙහා ඉන්නේ. මේ ලෝකයේ දැකීම හා සම්බන්ධයි. හැම දෙයක්ම එහෙමයි. බුද්ධිය හරියට පාවිච්චි කරනකොට මේ සියලුම සත්වයන්ට වඩා ඉහළින්ම සිටින සත්වයා වන්නේ මිනිසා. ආදි මානවයන්ගේ සිටම ඔහු බුද්ධිය පාවිච්චි කළා. ඒ නිසා අප දන්නා ඉතිහාසය තුළ මේ වර්ෂ මිලියන ගණනාවකට පෙරවන්නට පුළුවන් මේ මානවයා වනචාරී සත්වයන් සමග සිටියේ දැවැන්ත උරගයින් දැවැන්ත ශීලපායි සත්වයන් සමග. නමුත් බුද්ධිමත්ව කටයුතු කරපු මානවයන් මේ සියල්ල ජය ගන්නවා. අවසානයේ සත්වයන් මිහිතලින් ඈත් වෙලා යනවා. විවිධ හේතු නිසා. ඒ මිනිසා පරිසරය විනාශ කර ගැනීමෙන් යම් සංස්කෘතීන් ගොඩනගා ගැනීමෙන් තාම ඉන්නවා. මේ සියල්ලෙම ප්‍රධාන සාධකය වන්නේ බුද්ධිය. මා ඔබට මේ කියා දෙන්නේ මේ මානව විද්‍යාවේ තියෙන දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ලෝකයට පෙන්වූ වටිනා සත්‍ය කවරක්ද මේ ඉඳුරන් මගින් දකින්න බෑ. ඇහෙන් දකින ලෝකයේ මිත්‍යාවක් මායාවක් කියා උන්වහන්සේ දේශනා කළේ. ඒ වගේම අනෙකුත් ඉන්ද්‍රියන් තුලින් දකින අහන දේ ඒක මිත්‍යාවක්. ඒක ඇත්ත තත්වයක් නෑ. ඒක తాවකාලිකව අප විසින් රවටා ගැනීමක් පමණයි. නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ මේ ලෝකයේ බුද්ධියෙන් දකින්න. බුද්ධියෙන් දකිනකොට මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ කය ඊට අනුගත වෙනවා. ඒ වුණාම ජීවිතය අපි බුදුහාමුදුරුවෝ ළඟට ක්‍රමානුකූලව සේන්දු වෙනවා, තල්ලු වෙලා යනවා. නමුත් අපි මෙතනට එකපාරටම එන්නේ නැහැ. මේකී ස්වභාවය ඇති කර ගන්නට නම් ඇතුලේ ඉන්න කෙනා ශක්තිමත් වෙන්න ඕන. පිටින් තියෙන මේ රූපස්කන්ධය නෙවෙයි. ඇතුලේ යම් කෙනෙක් ඉන්නවා. ඒක අපි ආත්ම කියලා කියන්නේ නැහැ. කියන්න බෑ. දහමට අනුව. ඒක තමයි එහා ලෝකෙන් චුතිසිත වශයෙන් මෙහා ලෝකයට අවදි ප්‍රතිසන්දි විඥානයේ වශයෙන් පහළ වූ සිත තාම තියෙනවා ඇතුලේ. ඒ පහළ වූ ප්‍රතිසන්දි විඥානය තමයි ජීවිතේන්ද්‍රිය මේ ශරීර කූඩුව නොමැරි ජීවත් වීමට අවශ්‍ය ජීවය ලබා දෙන්නේ එයයි. සමහර වෙලාවට අපේ මොළේ මැරෙන්නට පුළුවන්. මොළේ මැරුණත් මිනිහා ජීවත් වෙනවා. ජීවත් වන්නේ මෙන්න මේ කියන
මහාශක්තිය. ආයුස්මාත විඥානං යදා කායං ජහන්තිමං. මේ ශරීර කූඩුව තුලින් ආයුෂේ, උෂ්ණත්වයේ, විඥානය මේ තුන ඉවත් වුණොත් ඒ ශරීරයට අපි නම් කරනවා මරණය කියලා. ඒ නිසා පින්වත්නි, බුදුහාමුදුරුවෝ දේශනා කළේ කම්මස්සකෝ මෙහි කියා, තමාගේ දේවන්නේ කර්මය කියා කුමක් නිසා? අර එහා ලෝකෙන් මෙහා ලෝකයට මේ විඥාන ධාරාව තුල තමයි මේ කර්ම ශක්තිය ඒක රාශී වන්නේ. කර්ම ශක්තිය ඒක රාශී වන්නේ. අපි මේ ආත්මයේදී ඒකට එක එක දේවල් දානවා. අකුසල වෙන්න පුළුවන්, කුසල වෙන්න පුළුවන්. මේ දේවල් දැම්මට පස්සේ ඒකට තව කොටසක් එකතු වෙනවා. සංසාර ගමනේදී මේ විඥාන ධාරාව තුළ රැඳී සිටින පින්වත්නි, කර්ම ශක්තිය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අප්‍රමාණයි. අපි උපන් වේලාව අනුව තමයි අර කර්ම ශක්තියෙන් මේ ආත්මයට ගැලපෙන කර්ම ශක්තියෙන් එකට පෙළ ගැසෙන්නේ. සියල්ල නෙමෙයි. අපි පෙර ආත්මයන්දී කරපු සියලු කර්ම ශක්තියෙන් විපාක වශයෙන් මෙතෙන්ට එන්නේ නැහැ. එන්නේ මෙතනදී ප්‍රතිසන්දි විඥාණයට ගැලපෙන කොටස් ටික පමණයි. ඒකෙනි මුගලන් හාමුදුරුවන්ට අවසාන ආත්ම භාවයේදී කුටි කාල මැරෙන්න වෙන්නේ. පිළිගන්න පාන්න වෙන්නේ. මා වැරදි මැරෙන්න වෙන්නේ කියන වචනේ. පෙර ආත්මයේදී කරපු දරුණු අකුසල කර්මයක් අවසාන ආත්මයේදී ඉස්සරහට එනවා. ඇවිල්ලා උන්වහන්සේගේ අවසානයේ පිරිනිවන් පෑම සිද්ධ වෙනවා. ඒ වගේ දේවල්. සාපින්වත්නි, මතක තියාගන්න මේ ජීවිත අපේ මේ සංසාර ගමනේ අපි ජීවන ගමන අපි යන්නේ තනියම. අපි යන්නේ තනියම. මේ ආත්මයේදී මට අම්මා කෙනෙක් ලැබුණා. මට තාත්තා කෙනෙක් ලැබුණා. මේ දෙන්න තමයි අමුතු එක. මේ දෙදෙනා නිසා තමයි අර චුතිසිත මට බැහැ ගන්නට හැකියාව ලැබුණේ. මේ අම්මා තාත්තා අපි කාටද ඉන්නවා, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. මේ දෙන්නා මට හමු නොවුණා නම් මාගේ විඥාන ශක්තිය බැස ගන්න තැනක් නැහැ. ඒ නිසා මට පිළිට වූයේ කවුද? ඒක අපට පේන්නේ බුදුහාමුදුරුවන්ගේ නුවණින් දකිනවා. පළමුවෙන්ම පිළිට වූයේ අම්මා තාත්තා. මේ පිළිට එසේ මෙසේ පිළිටක් නෙමෙයි. මට හැම අම්මා කෙනෙකුගේම මව කුසට පිළිසිඳ ගැනීමේ අයිතියක් නැහැ. මට හිමිවන්නේ මට හිමි අම්මා ළඟට යන්න විතරයි. මට හිමි තාත්තා තමයි මා තෝරගන්නේ. සිදුහත් මහබෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව සිට බලන්නේ මගේ අම්මා කවුද කියලා. ඒ මහා ශක්තිය පිළිසිඳ ගන්න සුදුසු අම්මා කෙනෙක් අවශ්‍යයි. අම්මා කෙනෙක් අවශ්‍යයි. දැන් ඒ හොඳ අම්මලා අප සමාජයෙන් ටික ටික ඈත්ලා යනවා. ඒ නිසා බෝසත්වරු බඳු විඥාන ශක්තියෙන් තිබුණාට පිළිසිඳ ගන්න අම්මලා නැහැ. දවසින් දවස සමාජයේ පහළට ගමන් කරන්නේ මෙන්න මේ අම්මලාගේ වුණාට. ඉන්වත්නි මේක තමයි ලෝකය. මේක තමයි ලෝකේ ගමන් කරන පිළිවෙල. හේතුව මේ ඉදරන් පිනවන ලෝකයේ තුල අපි කවුරුත් මේ පැත්තට දිව යනවා මිසක් අපි බුද්ධියෙන් ලෝකේ ජය ගන්නට බුද්ධිමත්ව හිතන්නට මේ කල්පනා කරනවා. මේ නිසා මෙන්න මේ යම් ප්‍රමාණයකට ජය ගැනීම සඳහා දහමට අනුව අද වැනි දිනක මෙරටට සැපත් වුණු අරහත් මිහිඳු අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ
වහන්සේ ප්‍රධාන පිරිස මිනිසුන්ට දිරවන ආකාරයට මේ දහම ලස්සනට ගොඩනගුවා. උන්වහන්සේ දෙසූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න නෙමෙයි ගියේ. අද පොසොන් උදාවත් එක්ක මේක දකින්න හොඳයි. මේ දුහාමුදුරු සාමාන්‍ය ජනතාවට දිසුවේ ප්‍රේතවත්තු විමානවත්තු. මරුණට පස්සේ අපේ රටේ මිනිස්සු හිතුවා ප්‍රේතෙක් වෙලා උපදිනවා, යක්ෂයෙක් වෙලා උපදිනවා. මේ විශ්වාසයෙන් තිබුණා දෙවියෙක් වෙලා උපදිනවා. මෙලෙසින් සාමාන්‍ය ජනතාව අතරට මේ ධර්ම අරගෙන ගියා. හැබැයි බුදුහාමුදුරුවෝ දෙසූ ධර්ම තව එහා. අග අල්ලන්නට කලින් මුල අල්ලන්නට ඕන හරියට. මේ බුදුහාමුදුරුවෝ ලස්සනට මිනිසුන්ගේ හිතට කතා කළා. අන්නේ මහා සංස්කෘතිය තමයි දිගට ආවේ. අද පින්වත්නි ඔබ මේ කරන්නේ අන්න මේ මහා සංස්කෘතියෙන් අපට දුන්නු වටිනා තිරිනයක්, වටිනා දායාදයක් අපි මේක කරන්නේ. මේක මේ බුද්ධ දේශනාවේ කොහෙවත් තියෙන එකක් නෙවෙයි. 7 දවසක විතර. 3 මාසෙක විතර. අපි හරියට තේරුම් ගන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම තේරුම් ගන්නට නම් මගේ ඇතුලේ ඉන්න කෙනා හරියට සන්නද්ධ කරන්න ඕනේ. ශක්තිමත් කරන්න ඕනේ. ඒක ශක්තිමත් කරන්නට තමයි ගුණවත්කම කියන දේ. ගුණවත්කම කියන දේ ශක්තිමත් වෙන්න ඕන කරන්නේ. ගුණවත්කම ශක්තිමත් වුණොත් තණ්හාව අඩු වෙනවා. තණ්හාව අඩු වෙනවා. ක්‍රියාත්මක කරලා බලන්න ඔබ නිකන් පැත්තකට වෙලා හිතන්නේ. ඒ තණ්හාව අඩු වුණාට පස්සේ තමයි හොඳ අම්මලා බිහිවන්නේ. හොඳ තාත්තලා බිහිවන්නේ. හොඳ මිනිස්සු ලෝකයේ තුල ජීවත් වෙන්නේ තණ්හාව අඩු වුණාට පස්සේ. ඕනම කෙනෙක් හොඳ කෙනෙක් බවට පත්වන්නේ තණ්හාව අඩු වුණොත් පමණයි. පින්වත්නි, තමාගේ ජීවිතෙන් දකින්න මේ සිතේ තණ්හාවට ඉමක් කොනක් නැහැ. ඉමක් කොනක් නැහැ. සීමාවක් නැහැ. පින්වත්නි, අපි දකින්නට ඕනේ අද අප මේ කරන්නා වූ වටිනා ක්‍රියාව ඇත්තෙන්මයි අපි කරන්නේ. තාම මම බණ කියන්න පටන් ගත්තේ නැහැ. බණ කියන්න අවශ්‍ය ප්‍රවේශයේ පමණයි මේ සැකසෙන්නේ. පින්වත්නි, මේකයි අපි ජීවත් ඉන්න කාලය තුලදී ඔවුනොන් හා සම්බන්ධ සබැඳියාවන් ගොඩනැගෙනවා. අම්මලා තාත්තලා දූ දරුවන් වශයෙන්, ස්වාමි භාර්යාවන් වශයෙන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් හිතවතුන් විවිධාකාර සම්බන්ධතාවයන් ගොඩනැගෙනවා. ඒ සම්බන්ධතාවයන් ඇති වුණාට පස්සේ ප්‍රියමනාප භාවයේ ගොඩනැගෙනවා. අප්‍රියමනාපකමත් ඇති වෙනවා. ප්‍රියමනාප භාවය ඇති වෙනවා. ප්‍රියමනාප භාවය තුළ මොකද වෙන්නේ? ඇලීම කියන දේ, උපාදානය කියන දේ දැඩි වෙනවා. මේක ස්වභාවය. යාප හිතනවා. මේක තමයි ස්වභාවය. මේ ඇලීම, ඒ ප්‍රියමනාපය අත්තන් සමග එවිට අපි ප්‍රාර්ථනා කරන හැමදාම අපේ ප්‍රියමනාප භාවය තුළ ජීවත් වෙන්න. එහෙත් සංසාරයේ ඉඳ තියන්නේ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. අපි කැමතිවත් ඒක ලැබෙන්නේ නැහැ. ඒක සංසාරයෙන් ඉලක් දෙන්නේ. මේක තමයි ජීවිතයේ ස්වභාවය.
ගොඩක් දේවල්. එතකොට මේ දින කිහිපයකට පෙර ආත්ව අපේ ඒකනායක මහත්මාණන්ගේ දයාබර බිරිඳ මේ දරුවන් තිදෙනාගේ ආදරණීය මෑණියන් වහන්සේ දීප්ති නායක පරලෝසපත් වුණා. දැන් ඔබ එකක් කරන්න පුළුවන්. එකක් අමතක කරන්න. අනිත් එක අඩන්න පුළුවන්. ශෝක කරන්න පුළුවන්. බුදුදහමෙන් ශෝක කිරීමට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ශෝකය අඬා වැටීම නැති කිරීම සඳහා දුක්ඛ දෝමනස්සයන් නැත්තට නැති කිරීම සඳහා මේ දහම. අඬා ඉන්න නෙමෙයි. ශෝක කරන්නට නෙමෙයි. අඬන්න ඕන තැනේදී නොඅඬා සිටින්නට. ශෝක කරන්නට ඕන කරන තැනේදී ශෝක නොකර සිටින්නට. ශක්තිමත්ව බලන මානසිකත්වය උපේක්ෂාව කරා සිත ගමන් කරන්නට. මෙන්න සිත බලක් කරගන්න. සිත ශක්තියක් කරගන්න. කින්වත්නි ඔබගේ ප්‍රියමනාප භාවය දීප්ති නායනී මහත්මනිය සමග කොච්චරද මෙතන රැස් සිටිනා වූ සියලු දෙනාම එතුමියගේ ගුණ කඳ හොඳට තේරුම් ගන්න තියෙනවා. අශෝක මහත්මයා දරුවෝ තුන්දෙනා පවුලට එකතු වුණා. ඥාතීන් මිතුරුතු කොච්චරනම් අහිංසක කොච්චරනම් ලස්සනට පිළිවෙලකට දන් දුන්නු කියලා. ඒ අද්දකින් කොච්චර හාමුදුරුවෝ දන් දීලාද? කොච්චර වෙහෙසිලා මහන්සි වෙලා දුවලා පැනලා මේහා සම්බන්ධව වැඩ කරන්නද? ඔබට මතක් වෙනවා ඇති මේ වගේ පුණ්‍ය ක්‍රියාවක් කරනකොට දීප්ති නායනී කොච්චරනම් ඉදිරියෙන් සිටියාද? පින්වත්නි මේ හිතේ තියෙන අසත්පුරුෂ ගතිය. ඒ අසත්පුරුෂ ගතිය ඉන්නේ කොහොමද? ආත්මාර්ථකාමීත්වය නිසා. නනම් මට ඕන ඒක අමතක කරලා ගන්න පුළුවන්. ආන්න අමතක කරනකොට ඉන්නේ කවුද? අසත්පුරුෂයා එළියට ඉන්නේ. මතක් වෙනවයි කියලා අඩාඩා ඉන්න පුද්ගලයා එළියට આવොත් කවුද ඉන්නේ? දුර්වල පුද්ගලයා. ධාමෙන් අපිට උගන්වන්නේ දුර්වල පුද්ගලෙක් වන්නට හෝ අසත්පුරුෂයෙක් වන්නට නෙමෙයි. එහෙනම් කුමක්ද? ශක්තිමත් මානසිකත්වයක් ගොඩනගාගෙන මේ ජීවිතය පිළිබඳව හරියාකාරයෙන් දකින්න. ජීවිතය පිළිබඳව දකින්න. එසේනම් හොඳට තේරුම් ගන්න. දහම කියලා කියන්නේ බුදුදහම කියලා කියන්නේ ජීවිතයේ මනාවක දකින්න දර්ශනය. ඒ දර්ශනීය විතර ගමන් කරන්නට අන්නර ගුණවත්කම් පාදා දමා බෑ. ඒ ගුණවත්කම් තියෙන්නට ඒ ගුණවත්කම් තියෙනකොට අනාවාඩු වෙනවා. මේක සාපේක්ෂකයි. එකිනෙකට සාපේක්ෂකයි. මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේක ප්‍රායෝගිකව පුහුණු කරන්නත් පුළුවන්. වටිනා දර්ශනය, වටිනා ධර්ම. කොට මේ ක්‍රියාව තුලින් අද අපි මේ කරන්නේ සැලවින්ම කවරක් මොන වගේ දෙයක් අපි මේ කරන්නේ? පින්වත්නි, එක ශෝකී අඬාවැටීම නැති කරගන්නට මා නිකම්ම හිටියාට හරියන්නේ මායාවක් කරන්නට ඕන. ලෝකෙට මුලින්ම බෞද්ධයා විසින් තමයි උගන්වන්නේ ක්‍රියාව තුලින් අවබෝධය. වැඩ කරපන්. නිකම් බලාගෙන ඉන්න එපා. වැඩ කරනකොටයි ඔබට අඬන්න නැතුව ශෝක කරන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ. හද්දාස් බින්ගමේ ඒක අර්ථයක්. සැඟවුණු අර්ථයක්.
එදා මේ නිවසින් මේ දේහය ඉවත් කළදා පටන් එයාටන්ට තියෙනවා මාතෘකාවක් අද දවසේ වුණා. ඒකට සූදානම් වෙන්න. ඔබගේ අම්මා පෙරත් ඔබට හමු වෙන්න ඇති. මතුත් හමු විය හැකියි. ඔබගේ සද්ධා සීල ඡාග පඤ්ඤා මේ දේවල් වලින් ඔබ සමාන වුවොත් අනිවාර්යයෙන්ම හමු වෙනවා. හැබැයි දන්නේ පින්වත්නි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සහ යසෝදරා යනු එක ආත්මයකම ස්වාමි භාර්යාවන් නොවේ. කල්ප ගණනාවක සිට ස්වාමි භාර්යාවන් වශයෙන් දෙදෙනා එකටමයි ඇවිල්ලා තිබෙන්නේ. එකටමයි ඇවිල්ලා තිබෙන්නේ. නිකන් අපට හොඳ කෙනෙක් සමග එහෙම එකතු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අපේ සිතිවිලි වලින් අපි ඊට සමාන වෙන්න ඕනේ. ඒ නිසා ආදරණීය අම්මා අනේ මගේම අම්මා වේවා කියලා ප්‍රාර්ථනා කිරීමට වඩා මම මගේ අම්මා තුල පැවතුණු ගුණාංග මාගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. කොහොමද මගේ අම්මා ජීවත් වෙන්නේ? දකින්නේ ශ්‍රද්ධාව, දකින්නේ සීලය, දකින්නේ ඒ ඡාග ගුණය, ඒ ඥාන සම්පූර්ණ භාවය ඇති කරගන්න. ක්‍රමානුකූලව ඒ දෙසට ගමන් කරනවා. ඔබට නැවත අම්මා හමු වෙනවා. ඒ දයාබර ස්වාමී දියණිය නැවත හමු වෙනවා. සංසාරේ ලස්සන ජීවත් වෙන්න පුළුවන් ආගන්තුකයෝ නෙමෙයි. සමහර ලාවට ආගන්තුකයෝ වුණාට පස්සේ ස්වාමි භාර්යාව හැමදාම දෙපැත්තට ඇදෙනවා. ඒ දූ දරුවන් අම්මලා තාත්තලා සමග නොහොඳ නෝකඩු ආගන්තුකෝ ඉන්නකොට නමුත් දීර්ඝ කාලයක් එකට එකතු වෙලා ඉන්නකොට අර ප්‍රියමනාප භාවය අපි දන්නේ නැහැ. නමුත් ඇතුලේ අර විඥානය දන්නවා. ඒ නිසා මා හිතනවා මේ පුතාලා තුන්දෙනා දුවත් පුතාලා දෙන්නා අශෝක මහත්මයා එයාට දීර්ඝ කාලයක් එකට ඉඳලා ඇති. එකට ඇවිල්ලා පළපුරුද්දක් ඇති. ඒ පළපුරුද්ද නිසා තමයි පුතාලා කොහේ හිටියා අම්මා නැති වෙන්න කලින් අම්මා ළඟට ආවා. ඒ වෙනුවෙන් විතරක් නෙමෙයි විටින් විට අම්මා ගැන බලමින් සෙවීමේ දුර වාරකට අම්මා කල්පනා අශෝක මහත්මයා කරන්න තියෙන යුතුයකම් සියල්ලක්ම කළා. බලන්නකො ගලක් වාගේ ඉඳ තියාගෙන ඉන්නේ හෙන්න. ආදරේ නැතුව අන්නසබෑ ආදරේ. හිතන්නේ පාණ්ඩන එක ආදරේ කියලා. ඒක බොරු. අමන්ට දින ආදරේ ඉඳයි කමං හදන්නේ. ඉන්වත්නි සබෑ ආදරේ නම් මොනවාද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ හතර. ආදරය කියන්නේ ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය. ඒක බොරුවට මවා ගන්න එකක් නෙමෙයි. ඒ මිත්‍රත්වය. ඒ වගේම කරුණා ගුණය. ඒ වගේම මුදිතා ගුණය. ඒ සතුට. මුදිතා කියලා කියේ සතුට. අවසානයේ ආදරේ උච්චතම අවස්ථාව තමයි උපේක්ඛාව. මගේ මොකෝ කියලා නිකන් උහි පැත්තකට වෙන එක නෙමෙයි. Tamanට කරන්න තියෙන සියල්ලක්ම සිදු කරලා අවසානයේ මට යමක් කරන්න බැරි නම් අම්මා කරා. අන්න හිත හදාගන්න. එමේ කියලා පැත්තකට කරනවා නොවේ. අයින් කරනවා නොවේ. ඕන දෙයක් කරන්න සූදානම්. නමුත් හිත ශක්තිමත්. අශෝක මහත්මයා එතනදී මා දකිනවා අපේ පිරිමි ප්‍රජාවට ආදර්ශ ලොකු ආදර්ශ.
නිකම් පැත්තකට වෙලා හිටියාට සංසාරයෙන් ආපු ලොකු සත්‍යයක්. ඒක වටිනවා. පිළිවෙත්. මෙන්න මේවා අප ජීවිතේ අපි ඇති කරගන්න ඕනේ. දැන් මේ 7000 පින්කම් පෙරදා ගණිතයක් කියලා කට්ටියම එකතු වෙලා දහම් සිටිවිල්ලක් පහළ කරගන්න. බොයලාට උගක් වෙලාවට අන වෙලාවට තමයි ඉන්නේ අවසානයේ. නමුත් ඔබ ඉසින්නේ අදන් උගක් තැන්වල දැන් දීන්නේ ඒ සූත්‍රය තමයි. ඒක වෙනවා. මම දීප්ති නායන්ට ආදරේ. මම ඇයට හිතවත්. ඒ නිසා මම බණ ටිකක් අහලා මගේ හිත සක්මන් කරගෙන ශක්තිමත් සිතින් මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන්නට ඕනේ දීප්ති ඔබගේ ජීවිතය සුවපත් වේවා. ඔබගේ ජීවිතය සුවපත් වේවා. ඒක නිකං කර මේක අපේ සංස්කෘතිය තුළ තිබෙන ලස්සන ඊටම හොඳ සංනිවේදනයක් හොඳ පුණ්‍යයක්. බලන්න මේ දේවල් කරනකොට අපි බුදුහාමුදුරුවෝ වෙතට ගමන් කරනවා. බුද්ධ ඥානය කියන්නේ සර්වඥතා ඥානය. ඒ අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ලෝකයට මුලින්ම කියා දුන්නෝ මේ ධර්ම. උන්වහන්සේ පසල තවුසන්ට දහම් දෙසන්නට ගියා නෑ. ඒ ඊළඟ පියවර උන්වහන්සේ පළවෙනි සතිය තුල බෝ මැඩ ළඟ සිට තම අවබෝධ කරගත්තු ධර්මයේ ආස්වාදයේ සතුට ප්‍රීතිය විඳ ගන්නවා. ඒ සතුට විඳ ගන්නවා. මේ සංසාර ගමනේදී කෙදිනකවත් නොලද සතුට, නොලද සුවය, නොලද ප්‍රීතිය උන්වහන්සේගේ සිත තුළ ඇතිවන්නේ කෙසේද? වෙනස් වෙනවා. අප ලබා ගන්නා වූ සතුට සැනකින් වෙනස් වෙනවා. ඒකයි උන්වහන්සේ ප්‍රකාශ කරේ හීනෝ ධම්මෝ පොදුජනිකෝ අනරියෝ අනත්ත සංග. සතුට තියනවා තමයි මේ කාමාස්වාදයන් තුළ. ඒක පහත්. උන්වහන්සේ පහත් කියන්නට උන්වහන්සේට හැකියාව තිබුණා. හේතුව උන්වහන්සේ ඊට වඩා තැනක සිටියා. ඊට වඩා තැනක සිටියා. සෞන්වහන්සේ දුක මොකක්ද? එනිකම් බොහොම තාවකාලික මේ තත්පරයක වැඩක් නෑ. ඔක මහලොකු දෙයක් නෙමෙයි. ඒකයි. අන්නේ සතුට විඳගත්තා පුරා සතියක්. දෙවන සතියේදී උන්වහන්සේ කරන්නේ කවරක්ද? අනිමිස ලෝචන පූජාව. සිපියේ නොහෙලා බෝධි මහන්සිය දෙස බලා සිටිනවා. පින්වත්නි, මේවා මෙලෙසින් සිදු වූවා හෝ නොවූවා හෝ ඉතින් නමුත් මේ දහම වැදගත්. ඇයි වැදගත් වෙන්නේ? පින්වත්නි, මේ තමයි දහම තේරුම් ගන්න අවශ්‍ය කරන මානසිකත්වය. ඒ කවරක්ද? සත්පුරුෂ මානසිකත්වය. කළගුණ සැලකීම. මහබෝසතාණන් වහන්සේට බෝධීන් වහන්සේගෙන් ලැබිච්ච උපකාරය කුමක්ද? සාමාන්‍ය ගහක සෙව, ගහේ කඳ පිට දීමට, තවාගේ ශරීරය කෙලින් තියාගන්න පිටක් වෙනවා. අපි ඕක විතර ගණන් ගන්නෑ. මොකද බුදුහාරු ගණන් ගත්තා. ඒ ගණන් ගත්තේ මොකටද? ලෝකයට කියා දෙන්න යම් කිසිපන්නේ. උඹලට මේ කියන විඳිනේ, මේ කියන නොවෙනස් සතුට අප විඳගන්නේ වෙනස් වෙන සතුට. උඹලට නොවෙනස් වෙන සතුට කරා ඉන්නට උවමනයි නම් ඔබලා කල යුතුන්නේ ಗುಣ මකුවන් වෙන
වෙන්නට එපා. ගුණය මරා දමන්නට එපා. ගුණය පාගා දමන්නට එපා. ගුණය ජීවත් කරවන්න. අද මේ 7 දවසේ පින්ගමේ කරන්න කොහොමද? ගුණය ඉස්මතු දෙවීම. එසේනම් අප මේ කරන්නේ කොහොමද? බුදුහාමුදුරු ස්වාගෙන යන ගමනේ මේ සිත අපි කතා කරන මේ ලස්සන පණිවිඩයක් දුන්නානේ අද මේ සිතට විතරයි ඉතුරුනේ. ඒ නිසා මේ වගේ වටිනාකම පහලට බහැලා. ඇත්ත කතාව නම් මෙන්න මේකයි. ඒක හරි හැටියට වෙනකොට පින්වත්නි අපේ මිනිසු කවදාවත් වටන්න බෑ. අතීතයේ අපේ මිනිසු තරම් දුක් විඳ જાතියක් නෑ. විවිධාකාර ආක්‍රමණිකයෝ අපේ මිනිසුන්ගේ දේ කොල්ල කරනවා. අපේ මිනිස්සුව විනාශ කරනවා. අප්‍රමාණවත් මේ දේ කළා. අපේ හාමුදුරුවෝ ලියාපු බණ පොත් සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කරනවා. මේ වගේ මහා කුරිරු අධ්‍යක්ෂකින් අපේ ජාතිය සතුයි. පින්වත්නි ජීවිතේ ගියත් මේ මිනිස්සු මේ සංස්කෘතිය අතහැරියේ නැහැ. මේ ධර්මය අතහැරියේ නැහැ. ඒක ඥානගත වෙලා ඒක ඇතුළට කිඳා බැසලා බාහිර දේවල් කල්පින්නාගෙන නෙමෙයි. බාහිර දේවල් වලින් ඉස්පතු වෙන්නේ නෙමෙයි. අතීතයේ මිනිස්සු ක්‍රියා කළේ ඇතුළ සන්නද්ධ කරගනිමින් ශක්තිමත් කරගනිමින් මරණය පෙනිපෙනී තමන්ගේ දේ ආරක්ෂා කරගන්නට ජීවිත පරිත්‍යාග කරපු මිනිස්සු. ආන්දියයින් පැවතගෙන ඉන්නේ කෙනෙක් තමයි කවුද? දීප්ති නායක. අශෝක ඒකමයි. ඔබත් එසේමයි. අපි කවුද? පින්වත්නි ඒ නිසා මේ කරන්නේ කවුද? මේ කළ ගුණ සැලකීම බුදුහාමුදුරුවෝ අනේ මේ ගහකින් ලැබිච්ච උපකාරය ගැන සිතා මෙලෙසින් උන්වහන්සේ පුරා සතියක් තමාගේ දෙනයිනින් ඒ පූජාව සිදු කළේ නම් මේ සංසාර ගමනේ ඇවිදගෙන යන මාහට අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු උපන්දා සිට මාව මේ තැනට අරගෙන එන්නට දහදුක් විඳ සියලු ආශාවන් මා වෙනුවෙන් කැපකොට මාගේ දියුණුව ප්‍රාර්ථනා කරමින් මා වෙනුවෙන්ම කඳුළු සැලුවේ ඒ ඇත්තන් පිළිබඳව මොනවටද කතා කරන්නේ? ඒකයි පින්වත්නි අපේ ඉතිහාසයේ අපේ සමාජය තුල කියවෙන්නේ දෙවැනි බුදුන් කියා බුදුහාමුදුරන්ට වඳිනවා වගේ අම්මා තාත්තට වඳින. ඔබ ලෝකේ ඕන මුගක් රටවල් වල කරක් ගහලා ඇති. පින්වත්නි මේ රටේ වගේ අම්මට තාත්තට වඳින සම්ප්‍රදායක් ලෝකෙ කොහොමද? අපේ රටේ. හැබැයි දැන් ඒක නෑ. ඒකත් නෑ. අම්මට තාත්තට දන ගහලා වඳින. බුදුහාමුදුරන්ට වඳින්නේ යම්සේද අම්මට තාත්තට වඳින්න ඕනේ ඒ ලෙසින්. ඇයි? පින්වත්නි 아무තුන් කියන්න ඕනේ. අන්න ඒ නිසා ඒ බුදුබණ ක්‍රියාත්මක කිරීම ඒ බුදුහාමුදුරුවෝ ඉන්න මාර්ගයට අනුගත වෙන්නට අපි හයිවේ එකට දාන්න කලින් අපේ වාහනේ ශක්තිමත් එන්ජින් එකක් ඇති වාහනයක් වෙන්නට. ඔය දුන්නු එක කසිකබල් වාහනේ දෙක යනවා. මගේ හැලෙන එකට යන්න බෑ. ඒකට දැම්මොත් වේගී යන්න ඕනේ. යන්න පුළුවන්. අපි මේ හයිවේ එකට යන්න නැත්නම් ඒ අධිවේගී මාර්ගයට යන
ප්‍රවේශ මාර්ගය විදියට. මේ ප්‍රවේශ මාර්ගය අපි හරියට හදා ගන්නකොට අපි කවදා හරි අධිවේගී මාර්ගයට පිවිසුනාම ඉතා වේගයෙන් ගමනාන්තය දක්වා අපි ගමන් කරනවා. ඒක නතර කරන්න බෑ. ඒක නතර වෙන්නේ. අන්න එබඳු මිනිසුන් සිටිය සමාජයක් නිසා දීප්ති නායනේ මහත්මනි එකී ස්වභාවයට පත් කරන්නට තමාගේ එතුමියගේ අම්මා තාත්තා කොච්චර දරදිය ඇද්දාද? ඒ අම්මලාගේ තාත්තලාගේ අම්මලා තාත්තලා කොච්චරනම් එලෙසින් වුණාද? මේ අම්මා විතරක් නොවේ, මේ තාත්තා විතරක් නොවේ, මේ අම්මලා මේ තාත්තලා ජීවත් කරවීමයි මේ ක්‍රියාව තුළින් කරන්නේ. මේ කුණු ශරීරය ඒක දෙයක් වෙලා යනවා. මේක අනුගමනයක් බවට පත් කරනවා. මේකට නෙමෙයි මා අල්ලලා දෙන්නවා. මේක නෙමෙයි. මේක මට අයිති එකක් නෙමෙයි. අපි කාටවත් මේ දින්න මගේ අම්මගේ තාත්තගෙන් ලැබිච්ච දෙන්න. මට අයිති නෙමෙයි. මට අයිති දෙය එළියට බහලා තියෙනවා. එනිසා පින්වත්නි අපි හරියට මේවට මේ දකින්නකොට මොකද වෙන්නේ? ඔන්න හිතන්න දන් දෙන්නට පෙරදා හත් දවසේ දාන දෙන්නට පෙරදා බණ කීමේ සම්ප්‍රදාය අපේ රට තුල ඇති වූයේයි බාලුත් මිනිහෙක් වෙන්නේ. බාලුත් මිනිහෙක් වෙන්නේ. අලුත් විදියට හිතන්නට ඒ ධර්මයේ දකින්නට ඒ ධර්මයේ තේරුම් අරගෙන මේ ජීවිතය අලුත් මාවතකට හරවන්නට ඕනේ. ඔබගේ අම්මා බලාපොරොත්තු වුණා මෙන්න මේ දේවල් දරුවන්ගේ. මගේ තාත්තා මේ දේවල් බලාපොරොත්තු වෙනවා. මම ඒක ඉටු කරනවා. මොකද වෙන්නේ? තණ්හාව අඩු වෙනවා. පිටරට හිටියත් කොහේ හිටියත් අම්මා ළඟ ඉන්නවා වගේ දැනෙනවා. තාත්තා ළඟ ඉන්නවා වගේ දැනෙනවා. මේ තමයි සැබෑ ආදරය. මේ තමයි සැබෑ ආදරය. අම්මා ළඟ ඉන්නකොට තාත්තා ළඟ ඉන්නකොට විතරක් නෙමෙයි. එයත් තමන් ළඟ නැතත් මම අම්මගේ තාත්තගේ හොඳ දරුවෙක්. ඔහුගේ මූණේ දැලි ගන්නෑ. අන්න ආදරය. පින්වත්නි මම කියනවා දැන් වෙලාව හරිත් ගාගෙන මම අවසාන වශයෙන් මම එක ගාථාවක තේරුම කියලා අවසන් කරනවා. මම එදා දීප්ති නායනී මහත්මිය ළඟට ඇවිල්ලා රතන සූත්‍රය කිව්වා. රතන සූත්‍රය නිකම්ම කිව්වේ නෑ. නෝනටනම් මතක. මම ඒක තේරුමක් කියා දීලා නෝනාගේ දීප්ති නායනී මහත්මිය ළඟදී විලාංගත් මත කරලා පෙන්නලා සූත්‍රය මම කිව්වා. මම තමයි පැයක් විතර කාලේ ගියා වාක්ක අපිට දැනුණා. සිංහවත්නි අපි හරි වාසනාවන්තයි. ඊට වඩා වාසනාවන්තයි. අපිට මේ වටිනා දහමක් ලැබිලා තියෙනවා. අපි අන්දිරෝ අපි. මේ වටිනා රත්නයන් මුතු මැණික් අපි අල්ලගන්නේ. පයින් දාලා. රතන සූත්‍රයේ පින්වත්නි ගන්නන පළවෙනි ගාථාව. ඇත්තම මේ ගාථාව වුණා මම ඊට අවුරුදු 20කට 25කට විතර පෙර එක ලෙඩෙකුට මම ගිහිල්ලා පිළිතුරු කියනකොට යාවුරුදුක රෝහලේ ICU එකේ තාමත්ම අමාරු අසාධ්‍ය ලෙඩෙක්යයි පැත්තට කරලා තිබුණේ අපේ තාම හිතවත් දායක මහත්මයෙක්. මම ගිහිල්ලා පිළිතුරු දුවා හරි ආදරේ. ඔබලාට සමාජයෙන් මෙත් අදහගන්න කියන දේ විශ්වාස වෙන්නේ
අන්තිම ගාථාව කියලා එනකොට නිින්දෙන් නැගිට කෙනෙක් වාගේ මාදිස බැලුවා. උස්සර මාතුරු ළඟට ආවා, නස්නෝන්ලා ආවා. බැලුවා දැන් ටීවී එක ලස්සනට වැඩ කරනවා. උස්සර මාත්‍යා නඩුව හාමුදුරුවනේ ජීවිතේ දුන්නේ අපිට මේ හාමුදුරුවෝ. මම කිව්වා. පස්සේ කවුරුත් මට කියලා පිළිත් නූල් බැලලා. දවස් දෙකකට පස්සේ මහත්තයා ගෙදර ආවා. එයා අධිනීතිඥයෙක්. එයා මට ලියුමක් ලියුවා. රෙජිස්ටර් තැබෑලි ලියුවා. ඒවා හාමුදුරුවෝ තියාගන්න. මම සිටියේ ගැඹුරු නිින්දක කියලා මට දැනුනේ. මා නිදාගෙන ඉන්නකොට මට කවුරු හරි ඇල්පෙනික් එකකින් වගේ දෙයකින් අනිනවා දැනුණා. ආ බැරි කවුද මට අනින්නේ කියලා බලනකොට හාමුදුරුවෝ මට කිව්වා. ඒ කියන්නේ මට ඒ මහත්මයාට කියාපු පිළිත් ටික ඇඟට එකතු වෙලා තියෙනවා කියන එක මා දන්නේ. ඉදා ඉඳලා මම ලෙඩුවට පිළිත් කියන්නේ හරිම ආදරෙයි. මම කරදරයක් කියලා හිතන්නේ. මොකද මම තේරුමක් ඇතුව කියන්නේ. දවසින් දවස මම මේ තේරුම වැඩි කරගෙන තියෙනවා. පළවෙනි ගාථාවේ යම් කිච්ච විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවාය රතනං පනින්න නනෝ සමං අතිතතාවෝ. මේ ලෝකේ තියෙන විවිධාකාර රත්නයන්. ඒක මේ අපි දකින්න ලෝකයේ තුල වෙන්න පුළුවන්, අපි නොදකින්න ලෝකයේ තුල වෙන්නට පුළුවන්. මා ප්‍රාර්ථනා කරන දේ වෙන්නට පුළුවන්. මට මේදී නොලැබෙයි නම් මා ඊළඟ ජීවිතය හරි මට ලැබේවා කියලා. ඒක තමයි මේ කියන්නේ. එතනදී කියවෙන බුදු ගුණේ එකම බුදු ගුණේ නනෝ සමං අතිතතාවෝ. ඒ සියලුම ප්‍රාර්ථනාවලට වඩා, ඒ සියලුම රත්නයන්ට වඩා, ඒ ප්‍රණීත දේවල් වලට වඩා මට තථාගත රත්නේ උතුම් වන්නේ. අර තථාගත රත්නේ උතුම් වන්නේ. ආ දීප්තිනායනී මහත්මණියට ඒක තීරුම් කරලා දුන්නා. ඔයා වැඩ කරලා තින්නේ මේ ආකාරයෙන්. ඒ නිසා පින්වත්නි මෙන්න මේකයි, මෙන්න මෙතනට අපේ හිත එන්න ඕන. මට බුදුහාමුදුරුවෝ කියනවා. මා වෙතින් බුදුහාමුදුරුවෝ එලවන්නට බෑ. මගේ ළඟ බුදුහාමුදුරුවෝ ඉන්න කවුරු නොසිටියත්. කවුරු නොසිටියත් බුදුහාමුදුරුවෝ මාන. ආනිකයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම තිබෙනවා. මේ සංසාර ගමනේදී බුදුහාමුදුරුවෝ එක්කම අවසානයේ දක්වා යන්න. ඒ සැබෑ ශ්‍රද්ධාව. මා දකින්න දීප්තිනායනී මහත්මයා මෙන්න මේ කියන ශ්‍රද්ධාව තුළ ඒ බුද්ධ රත්නය කෙරෙහි දැක්වූ ඒ යම් චේතනාත්මක බවක් නම් ඒ විශ්වාසයක් ඒ ආදරයක් එතුමිය තුළ මේ පැවතුනා ඉතාමත් පොහොයි. ඒ නිසා ඔබ සැබෑ බුද්ධ ශ්‍රාවකයා මේක සත්‍යය. මේ සත්‍ය බලයෙන් ඔබ සූපත් වේවා කියලා මා කිව්වේ. ඔබ මානසික සුවයෙන් සූපත් වේවා කියලා මා ප්‍රකාශ කළා. ඒ නිසා පින්වත්නි අපි කවදාද මැරෙනවා? මැරෙන්න කලින් තව කෙනෙක් ඇවිල්ලා ඕක මතක් කරනවා නොවේ. මේ ගාථාවේ තියෙන සුවිශේෂී අර්ථය අතුලටගෙන බුදුහාමුදුරුවෝ කියනවා. ඕන දුකක් දරා ගන්නට පුළුවන්. ඕන වේදනාවක් තුලින්නට පුළුවන්. සියල්ල හමුවේ ජයග්‍රාහී පුද්ගලයෙක් විදිහට අපි ජීවිතයෙන් සමුගන්නේ මරණය සතුටු කරගෙන නෙමෙයි, මරණය මිතුරෙක් කරගෙන. අන්නේකී ස්වභාවය දීප්තිනායනී මහත්මිය සිටින්නට ඇතය කියා මා කල්පනා කරනවා. ඒක මගේ කල්පනාව. නිසා අද දවසේ අපේ සංස්කෘතිය තුළ යාදින ලස්සන පාඩමක් තමයි අද මේ ඉටු කරන්නේ. ඒක ඊටාත්ම උතුම් දෙයක්. ඒ තමාගේ ජීවිතේ හදාගන්න, ඒ ගමනේ යන්නට
මේ උදා වූ මේ දවසේ වටිනා ජීවිතයක් ගත කර දීප්ති නායනී මහත්මනියට පින් ආනුමෝදන් කිරීම සඳහා ඔබ මේ දිවස ධර්ම ශ්‍රවණී කොට දාන සිටිවිලි සිත තුළ ඇති කරගෙන මේ නිවසින් පිට වෙන්නේ මේ වටිනා කෘතවේදී ක්‍රියාවක් කරන්නට ආපු සත්පුරුෂ මානසිකත්වයකින් යුක්තව නිසා ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පීඨ ආරක්ෂාව සැලසී මේ ලබාගත් වටිනා මනුෂ්‍ය ජීවිතය බෞද්ධකමින් හොඳට අර්ථවත් වූ ජීවිතයක් බවට පත් කරගන්නට මේ උතුම් වූ ධර්මයේ පිහිටක්ම වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. පින්වත්නි, දැන් කවුරු පින් අනුමෝදන් වෙන්න, පින් අනුමෝදන් කරන්නට මේ මොහොතේ පුරා හෝරාවක් පමණ වේලාවක් ඔබ දහම් සිතිවිලි ඇති කරගන්න කරන ධම්මානුස්සතියකයි යෙදුනේ. උතුම් වූ බුදුබණ පදයක් තමාගේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා මේ අවස්ථාවක් කරගත්තේ. අපිට මේ අවස්ථාව ලැබුණේ මේ දින කිහිපයකට පෙර ආතු පරලෝසපත් වුණු දීප්ති නායනී ආදරණීය මෑණියන්, ඒ දයාබර සෙනෙහබර බිරිඳෑවන්, ඒ ආදරණීය දියණිය, ඒ ශ්‍රේෂ්ඨ ඥාතිවරිය නිසා එතුමිය ධර්මය තමාගේ ජීවිතය තුළින් දකින්නට අවශ්‍ය කරන වටපිටාව මනස තුළ ගොඩනගා ජීවත් වුණා. ඒ වගේම තමන්ගේ අවසාන මොහොත දක්වාම බොහොම සංසුන් ජීවිතයක්, බෞද්ධ ජීවිතයක් වශයෙන් පවත්වාගෙන ගියා. ඒ බඳු ජීවිතයක් ගත කරන්න ආදරණීය ස්වාමි පුරුෂයෙකු වශයෙන් අශෝක ඒකනායක මහත්මයාණන් තමන්ගේ උදව්ව තමාගේ දයාබර ස්වාමි දිනියට ලබා දුන්නා. ඒ වගේම ආදරණීය පුතාලා දෙන්න දියණිය අම්මාගේ සිත පාරන්නේ නැතුව, අම්මාගේ සිතට වේදනාවක් ඇති කරන්නේ නැතුව, අම්මාගේ සිත සතුටින් පුරවමින් තාත්තාගේ සිතටද හොඳ සිතවිලි ඇතිවන ආකාරයේ ජීවන රටාව ඇවතුම් කටයුතු කළා. ඒ නිසා අම්මාට හැකියාව ලැබුණා මේ ජීවිතයෙන් සමුගන්න සැනසෙල්ලේ. අවුරුදු 59ක් වැනි ආයුෂ කාලයක් වුවත් එතුමිය ඒ ජීවත් වුණු කාල පරිච්ඡේදයේ නොවේ වැදගත් ජීවත් වුණු ආකාරය. සමහර දෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණා, සමහර තමන්ට වැඩකුත් නොමැති, අනුන්ට වැඩකුත් නොමැති, සම්පත් කාදනය කරමින් පමණක් ජීවත් වූ පුද්ගලයන්. නමුත් අපි දවසක් ජීවත් වන්නේ නම් ඒ ජීවත් වෙන දවස තමන්ටත් අනුන්ටත් වැඩ ඇති ජීවිතයක් වශයෙන් පත් කරගන්නට ඕනේ. ඒ බඳු ජීවිතයක් තමයි දීප්ති නායනී මහත්මනිය ගත කළේ. එතුමියට ඒ කටයුතු කරගෙන යන්න හොඳ මානසික වාතාවරණයක් මේ නිවස තුල තිබුණා. ඒක කවුද ඇති කරේ? මේ ගොඩනැගිල්ලද? නෑ. ඒ දයාබර ස්වාමි පුරුෂයා, ආදරණීය දරුවෝ. දරුවෝ කතරම් දුර සිටියා පුතාලා. දුරක් සිටිනවාය කියා නොදෙනෙන ආකාරයෙන් දරුවන්
තමාගේ සෙනෙහස අම්මාට තාත්තාට ලබා දෙන්න. මේ ටික නේද අවශ්‍ය. එනිසා කල්පනා කරගන්න අද දවසේ මේ කවුරු ඥාතීන් හිතවතුන් કોઈ කවුරු මේ ස්ථානයට අවදින් දහම් සිතිවිලි පහල කරගත් මේ මොහොතේ ලබාගත් ඒ උදාර වූ වටිනා දැහැමි සිතිවිලි දැන් අපි අනුමෝදන් කරමු. අපේ මේ ජීවිතයෙන් සමගත් දීප්තිනායනී මහත්මනිය මේ පින් අනුමෝදන් වන්න. මේ පින් අනුමෝදන් වී සංසාර ගමන තව තවත් මෙබඳු උතුම් ක්‍රියාවන් සිද්ධ කරන වටිනා ජීවිත තමාගේ ජීවිතය වටා ගොඩනගා ගන්නට කෙලවර ඔබ මේ ජරමර වලින් නිදහස් වූ ඒ ශාන්ත සුන්දර වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගන්නට දීප්තිනායනී ඔබට මේ පින් පඳුරක් වේවා, මේ පින් අනුමෝදන් වේවා කියන සත්පුරුෂයෙක්වෙන් කව සාපෝකියා පින් අනුමෝදන් කරන්නේ. ඉදම් මේ ඥාතිනං හෝතු. ඒ වගේම ලෝකේ සම්බුද්ධ ශාසනය අපව සුරකින්න මේ ගෘහවස්තුවට අධිග්‍රහිත සම්‍යක් දෘෂ්ටික වූ දිව්‍ය රාජයන් ප්‍රදාන සියලු දේව සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් සම්බුද්ධ ශාසන ආරක්ෂාව සලසත්වා. අපේ අශෝකේක නායක මහත්මයාණන් යම් ආකාරයක පොඩි අපහසුතාවයකින් සිටින්නේ මේ මොහොතේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඒ අපහසුතාවයන් බොහොම ඉක්මනින් මගහැරිලා සුවපත් ඉදිරි කටයුතු කරගෙන යන්නට දෙවියන්ගේ දේව ආශිර්වාදයේ සැලසේවා. මේ වටිනා දරුවන් තිදෙනාට ඒ වගේම පවුලට සම්බන්ධ වූ ඇත්තන්ට සහෝදර සහෝදරියෝ કોઈ කවුරු ආයිතන්නේ ඒ සහෝදරයන් පවා පිටරට ඉඳලා ඇවිල්ලා මේ අවස්ථාවේදී සිටින බොහෝ වෙලාවට මේ ලක්ෂණය බොහෝ තැන්වල නැහැ. නමුත් ඔය ඇත්තන්ගේ තිබෙන මේ වටිනා ගතිය ඇත්තෙන්ම හරිම ආගේ. ඉතින් මේ කවුරුත් එකට එකතු වුණා. එකතු වෙලා ජීවත් වෙන කාලය තුලදී තමාගේ ඥාතිවරයට ආශිර්වාද කළා. පින් කරනවා. දැන් පින් කළා. ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදයේ සලසා ගන්නා වූ පින්වත් ඔබ සියලු දෙනාටමද මෙලොව වශයෙන් යහපත දකින්නට සිත ශාන්තිය සලසා ගන්නට දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව ආරක්ෂාව වේවා. දෙවියන් පතන බෝධියකින් නිවන් සුව ලබත්වා යන චේතනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න එත්තාවතාච අම්මේ. ප්‍රාර්ථනය කරගන්නට මේ සියලු ආකාරයෙන් ලබාගත් සියලු කුසලානි සංසයන්ගේ ශක්තියෙන් පරලෝසපත් අපේ දීප්තිනී මහත්මනිය ඇතුළු පාරම්පරික සියලුම ඥාතීන්ටත් ඒ වගේම සියලු දෙවියන්ටත් පින්වත් ඔබ සියලු දෙනාටම සියලු සංසාරික දුක්ඛයන්ගෙන් අත මිදුණු බුද්ධ ආදී වූ උත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු ඒ උතුම් නිර්වාණ ධාතුවෙන් සැනසීම ලබන්නට මේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රය වේවා කියා සාදු කියා පින් අනුමෝදන් වන්නා.